කිසි පිටයි කොහොමද ඔයගොල්ලන්ට අද බලන්න දෙවියන්වහන්සේගේ වචනයට තියෙන බලය ඒ ආධිපත්‍යය මොකක්ද කියලා. අපි බලුවොත් හේබ්‍රු 4:12 කියනවා උන්වහන්සේගේ වචනේ ජීවමානයි බලවත්ය. කොයිම දෙමුවත් කඩුවකට වඩා තියුණුයි කියලා. හල්ලුයා එතන කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. එතන කියනවා උන්වහන්සේගේ වචනේ ජීවමානයි. උන්වහන්සේගේ වචනේ බලවත්. උන්වහන්සේගේ වචනේ කොයිම දෙමුවත් කඩුවකට වඩා තියුණුයි කියලා. ඒ වචනේ කොයිම දෙමුවත් කඩුවකට වඩා තියුණුයි කියලා කියනවා. හල්ලුයා ඒ කියන්නේ එතන පොඩි දෙයක් නෙමෙයි කියන්නේ. හැබැයි අපි සමහර තැන්වල අපි දකිනවා ආශිර්වාදිත තෙල් ආශිර්වාදිත ජලය වගේ දේවල් තියෙනවා. හැබැයි මේ ඕනද කියලා බැලුවොත් අපිට ඇත්තටම මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ බලයක් තියෙනවා. මොකද ඒක ආශිර්වාද කරලා. හැබැයි ඒ ආශිර්වාද කරන සුද්ධාත්ම නම් වහන්සේ දැන් ඉන්නේ අපි තුල. හලලුයා අපිට තවදුරටත් ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ලෙඩ සුව කරන්න අපිට කියලා තෙල් ආලේප කරන්න අවශ්‍ය නැහැ. අපි තෙල් ආලේප කරන්න බලුවොත් පරණ කිසිමේ තියෙනවා. රජවරුන් පූජකයන් වගේ දේවල් ඒගොල්ලෝ ආලේප කරන්න වහන්සේ දිවසුරුන් යවුවා. හැබැයි දැන් ඒ සුද්ධාත්ම නම් වහන්සේ ඉන්නේ අපි තුල. එතකොට සුද්ධාත්ම නම් වහන්සේ අපි තුල ඉඳ අපිට මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කතා කරද්දී සුද්ධාත්ම නම් වහන්සේ අපි තුලින් කතා කරනවා. හල්ලුයා අපිට සාමාන්‍ය අපිට ඒ වාතාවරණයක් තියෙනවා නම් අපිට ඒ වාතාවරණයට එරෙහිව වචන කතා කරන්න තියෙන. හල්ලුයා අපිට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා අපිට පුළුවන් ඒ වාතාවරණයට කතා කරන්න. මොකද අපි තුල සුද්ධාත්ම නම් වහන්සේ ඉන්නවා. අපි කතා කරද්දී අපි තුල සුද්ධාත්ම නම් වහන්සේ කතා කරන්නේ. සමහරු හිතුණු ඒගොල්ලෝ පල්ලියට ගිහිල්ලා වතුර වලට ආශිර්වාද කරන් ඇවිල්ලා වත්ත වටේට වතුර කියනවා. ඒ වගේ දේවල් කරනවා. හැබැයි ඇත්තට මේව ඕනේද? නැහැ, ඒව ඕනේ නැහැ. මොකද අපි තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. එතකොට අපි ඇවිදිද්දි අපි තුලින් සුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඇවිදිනවා. හල්ලුයා. අපේ මේ අත් සුද්ධාත්මයන් වහන්සේගේ අත් අපේ අත් සුද්ධාත්මයන් වහන්සේගේ අත් අපි බලන සුද්ධාත්මයන් වහන්සේ බලනවා. අපි කතා කරද්දි සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. දෙවියන්වහන්සේගේ වචනේ කියනවා අපි අත තබන හැම දෙම සාපලවා වෙනවා. අපි පය තබන හැම දෙම අපිට හුරුම වෙනවා කියලා. හැබැයි එතකොට හිතුව සමහර ඒවා ඒගොල්ලෝගේ කරගෙන නැහැ. එතකොට ඒගොල්ලෝ සමහර ඒගොල්ලෝ පල්ලි වලට ගිහලා ඒ වගේ දේවල් කරන්නේ ඒකයි. ඒගොල්ලන්ට ඒව ඕන වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එළිතර වුණාට පස්සේ ඒගොල්ලෝ ඉන්නේ සුද්ධාත්මයන් වහන්සේ එයාත් එක්ක ඉන්නවා කියලා. සුද්ධාත්මයන් වහන්සේ එයා තුල වැඩ වාසය කරනවා කියලා. එයාට එළිතර වුණාට පස්සේ එයාට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ ඉඩමකට ගිහලා අඩිය තියද්දි එයාත් එක්ක සුද්ධාත්මයන් වහන්සේ අඩිය තියෙනවා. එයා තුලින් සුද්ධාත්මයන් වහන්සේ අඩිය තියෙනවා. එයා කතා කරද්දී වචන ප්‍රකාශ කරද්දී මේක මේ විදිහට එන්නේ නැහැ. මේක වෙනස් වෙනවා. මේ වාතාවරණය වෙනස් වෙනවා. තව දුරටත් මගේ අහතේ මේ විදිහට තියෙන්නේ නැහැ. මට මේක එනවා. මේක මගේ ඊස්වාසික නම් මේක මගේ මම මේක ලබා ගන්න මම මේක ලම්බාණු කරගන්නවා. ඒ වගේ කතා කරද්දී සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේ වචන එළියට දාන්නේ. අනිවාර්යෙන් ඒ වගේම ඕගොල්ලෝ වචන එළියට දාද්දී ඕගොල්ලෝ ගොඩක් ප්‍රවේශ වෙනවා. මොකද ඕගොල්ලෝ කාට ශාප කරන්න බෑ. මොකද ඕගොල්ලෝ කතා කරන සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ. ඒ වහන්සේ වචන කියනවා ඕගොල්ලෝ කතා කරන හැම නිෂ්ඵල වචනයකට ගණන් දෙන්න එනවා කියලා. මොකද ඕගොල්ලෝ තුනේ සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ. හලලුයා. ඕගොල්ලොන්ට බෑ කෙනෙක්ට ශාප කරන්න. ඕගොල්ලොන්ට බෑ කෙනෙක්ට විරුද්ධව කතා කරන්න. ඕගොල්ලොන්ට බෑ කෙනෙක්ව විවේචනය කරන්න. හලලුයා. ඕක සුද්ධාත්මයන් වහන්සේ තුලින් කතා කරන්නේ. උන්වහන්සේ ඔයා තුලින් කතා කරනවා කියන්නේ ඔයා කතා කරන හැම දෙයක්ම වෙනවා. හලලුයා. හැබැයි ඒක ඔයාට එල්ලිදරව් වෙන්න ඕනේ. ඒක ඔයාට රෙවලේෂන් වෙන්න ඕනේ. ඒක ඔයාගේ වෙන්න ඕනේ. ඒක ඔයාගේ කරගන්න ඕනේ. ඒක වෙච්ච ගමන් ඒ දේ වෙච්ච ගමන් ඒක ඔයා තුල ඇක්ටිවේට් වෙන්න ගන්නවා. හලලුයා. කැලීම ලැබුව අලුත කිතුරුවෙක් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එයා දන්නේ නැහැ. එයා ගොඩක් දුරට එයා දන්නේ නැහැ. එයා වචනෙන් පෝෂණය වෙලා නැහැ. ඒ හින්දා එයාට පුළුවන්. එයා සමහරට දෙවියන්වහන්සේගේ දේවල් ඉල්ලනවා. ආශිර්වාදිත තෙල් ආශිර්වාදිත වතුර භාවිත කරනවා වෙන්න පුළුවන්. හැබැයි මොකද එයා ආත්මික ලාභාලය. හැබැයි ආත්මිකව එයා අරින්ද මෙන්න ගත්තට පස්සේ එයාට දෙවියන්වහන්සේගෙන් දෙයක් ඉල්ලන්නවත් බෑ. මොකද එයාට අවශ්‍ය කරන හැම දෙම තියෙන්නේ දැනටමත් එයා තුල. ඔයාට අවශ්‍ය කරන හැම දෙම දැනටමත් ඔයා තුල තියෙනවා. මොකද ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ඉන්නවා. ඔයාට දෙයක් ඕන නම් ඔයා ඉල්ලන්නේ යේසුස් වහන්සේගෙන්. සුද්ධාත්මයන් වහන්සේගෙන්. ඒ සුද්ධාත්මයන් වහන්සේගෙන් ඔයා ඉල්ලන්නේ ඒ සුද්ධාත්මයන් වහන්සේ ගාව ඔයාට අවශ්‍ය කරන දේ සුද්ධාත්මයන් වහන්සේ ගාව තියෙනවා කියලා දන්න නිසා තමයි සුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්නේ. හලලුයා. හැබැයි ඒ සුද්ධාත්මයන් වහන්සේ දැන් ඉන්න ඔයා තුල. එයා ඔයා තුල ඉන්නේ. එතකොට ඔයාට අවශ්‍ය කරන දේවල් ඔයා ඉල්ලනවා වෙනුවට ඔයා කරන්න ඕනේ කතා කරන එක. ඔයාට අවශ්‍ය කරන දේ ඔයා ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ඉන්නේ. ඔයාට අවශ්‍ය කරන දේ සුද්ධාත්මයන් වහන්සේ ගාව තියෙනවා. ඒක ඇත්ත. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඉන්න ඔයාගේ තුල. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම, ඔයාට අවශ්‍ය කරන මුදල්, ඔයාට අවශ්‍ය කරන යාන වාහන, ඔයාට අවශ්‍ය කරන ඉඩකඩම්, ඒ හැම දෙයක්ම දැන් තියෙන ඔයාගේ තුල. මොකද සුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල දැන් වැඩ වාසය කරනවා. සදා කාලෙට උන්වහන්සේ ඔයාගේ තුල ඉන්නේ. හලලුයා. උන්වහන්සේ ඔයාගේ තුල ඉන්නවා කියන්නේ ඔයා රෝගී වෙන්න බෑ, ඔයා ලෙඩ වෙන්න බෑ. මොකද සුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල. ඔයා තුල ඔයයි සුද්ධාත්මයන් වහන්සේ ඒකත්වයක්. ඔයාවයි සුද්ධාත්මයන් වහන්සේ වෙන් කරන්න බෑ. ඔයයි සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ එක්කෙනෙක්. එතකොට සුද්ධාත්මයන් වහන්සේ ලෙඩ වෙන්න විදිහක් නැහැ. හලලුයා. සුද්ධාත්මයන් වහන්සේ ලෙඩ වෙන්න විදිහක් නැහැ කියන්නේ ඔයා ලෙඩ වෙන්න, ඔයා රෝගී වෙන්න කිසිම ඉඩක් නැහැ. ඔයා මැරෙන්න විදියක් නැහැ. මොකද සුද්ධාත්මයන් වහන්සේ මැරෙන්නේ නැහැ. හලලුයා.
දන්නවද දෙවියන් වහන්සේ වචනේ කියනවා උන්වහන්සේ දැන් ස්වර්ගයේ ඉන්න විදියට ඔයා මෙතන මේ පොළවේ ඉන්නවා කියලා. හල්ලුයා. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ දැන් යේසුස් වහන්සේ දැන් ඉන්නේ ස්වර්ගයේ රජුන්ගේ රජු. උන්වහන්සේ රජුන්ගේ රජු විදියට මුළු ලෝකේ පාලනය කරනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ දැන් ඉන්න විදිහට අපි මේ පොළවේ ඉන්නවා කියලා. හalleluya. ඒ කියන්නේ දැන් උන්වහන්සේ ඉන්න විදිහට අපි මේ පොළවේ ඉන්නවා. අපි මේ පොළවේ රජකම් කරනවා. අපිට මේ වචනේ දෙවියන් වහන්සේගේ වචන තුලින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ කතා කරන්න විතරයි. අපිට පොඩි දේවල් කරන්න තියෙන්නේ. අපිට කතා කරන්න තියෙන්නේ. අපිට තියෙන්නේ ප්‍රකාශ කරන්න. නිතරම ඇදහිලේ ප්‍රකාශ කරන්න. ඔයා ඒවට ඇබ්බැහි වෙන්න. ඔයා ඇබ්බැහි වෙන්න ඕන දේවල් තමයි ඒවා. ඔයා යාඥාවට ඔයා අන්‍ය භාෂාවෙන් කතා කරන්න. ඔයා දේව වචනේ කියවන්න. ඒ වචනේ අධ්‍යයනය කරන්න. ඒ වචනේ මෙනෙහි කරන්න ඔයා ඇබ්බැහි වෙන්න. ඒවා තමයි. නැත්නම් ඔයාලා ගේම්ස් ප්ලේ කරන්න. නැත්නම් ඔයා මත්ද්‍රව්‍යයකට ඒ වගේ දේවල් වලට මේ ඔයාලා ඇබ්බැහි වෙන්න ඕනේ. ඔයා ඇබ්බැහි වෙන්න ඕනේ දේව මාංශික වචනේට. උන්වහන්සේත් එක්ක ගත කරන කාලෙන් ඔයා එළියට එන්න ඔයා ලෝභ වෙන්න ඕනේ. ඔයා උන්වහන්සේට යාඥා කරන ඔයා අන්‍ය භාෂාවෙන් කතා කරන ඇස් දෙක වහගත්තට පස්සේ ඔයා ඇස් දෙක අරින්න ඔයා ලෝභ වෙන්න ඕනේ. හල්ලුයා. මොකද සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගත කරන කාලය තරම් වටින කාලයක් කොහෙවත් නැහැ. ඒ තරම් වටින කාලයක්, ඒ තරම් නිශ්චල වාට, ඒ තරම් සමාදානයේ කාලයක් කොහෙත්ම ගත කරන්න බෑ. උන්වහන්සේ තමයි සැනසෙලිකාරයන. ඒ කියන්නේ සැනසෙලිකාරයන වාතුල ඉති කැළඹිල්ලකට, ඒ කැළඹිලිකාරී වාතාවරණයකට වාතුල කිසි ඉඩක් නැහැ. මොකද සැනසෙලිකාරයන වාතුල ඉන්නවා. හල්ලුවා. හැබැයි ඔයාට ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාට යක්ෂයා ගේන්න පුළුවන් මේ වගේ ඔයාට මේ ප්‍රශ්න ඔයා කොච්චර මේවා කතා කරත්, ඔයා කොච්චර යාත්‍රා කරත්, ඔයා කොච්චර ප්‍රකාශ කරනකොට ඔයාට මේවා තියෙනවන්නේ කියලා. හැබැයි ඇයි ඒක යක්ෂයා කියන පරීක්ෂාවක්. ඒක ඔයා ටෙස්ට් එක. ඒ ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. ඒ ටෙස්ට් එක පාස් වෙන්න ඔයා කතා කරන්න. ඔයාට කියන්නේ යක්ෂයා කටවහම ඔයාට මගේ ජීවිතේ රජකම් ගන්න කිසි ඉඩක් නැහැ කියලා බය නැතුව කතා කරලා කියන්න. යක්ෂයා උන්වහන්සේට බයයි. උන්වහන්සේ යක්ෂයා පරාද කරේ මීට අවුරුදු 2000කට කලින්. හalleluya. යක්ෂයාට බැහැ ඔයාට ඉහලින් වැඩක් කරන්න. ඔයාට විරුද්ධ ඔයා පරාජය කරන්න ඉඩක් කිසිම ආකාරයකින් යක්ෂයාට නැහැ. මොකද ඔයා තුල ඉන්නේ සුද්ධාත්මයන් වහන්සේ. යක්ෂයා ඔයාගේ දෙයකට ඔයාට පර දෙන්න නම් යක්ෂයා ඊට කලින් සුද්ධාත්මයන් වහන්සේට පහර දෙන්න ඕනේ. හalleluya. සුද්ධාත්මයන් වහන්සේව පරද්ද වෙන්න ඕනේ. ඒක කරන්න බෑ. මොකද උන්වහන්සේ අවුරුදු 2000කට කලින් යක්ෂයා පරාද කරලා ඉවරයි. තම කලින් වගේ කිසිගෙන ශාප කරන්න එපා. ඔයාට කතා කරන්න ඔයාට කට දීලා තියෙන දේවල් ශාප කරන්න නෙමෙයි. ශාප කරන්න ඔයාට හිතෙනවා නම් ඒ සිතුවිල්ල කවදාවත් සුද්ධාත්මයන් වහන්සේගෙන් එන්නේ නැහැ. මොන දෙයකදී වුණත් ඔයාට ශාප කරන්න හිතනවා නම් සුද්ධාත්මයන් වහන්සේගෙන් සිතුවිල්ල නේ. ඒක ගේන්නේ යක්ෂයා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් මේක ඉගෙන ගන්න ඇති කියලා. මතකතුව වචනේ මෙනෙහි කරන්න. උන්වහන්සේගේ වචනේ තුලට යන්න. ඔයගොල්ලෝ වචනේ තුලට ගියොත් අනිවාර්යයෙන්ම ඔයා සාක්ෂියක් ඇතුව පිටතට පැමිණෙනවා. ඒ වචනේ කියලා තියෙන දෙයක් කවදාවත් ඔයාට නොබී තියෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්තයි. උන්වහන්සේ ඔයාට විශ්වාසවන්ත වෙන්නේ නැහැ කවදාවත්. දේව වහන්සේ ඔයාට විශ්වාසවන්ත නැහැ. හැබැයි උන්වහන්සේ වචනේම කියනවා මම මගේ වචනේ විශ්වාසවන්තයි කියලා. හalleluya. ඒ කියන්නේ ඔයා වචනේ තුල හිටියොත්, ඔයා වචනේ මෙනෙහි කරොත්, ඔයා වචනේ කියවොත්, වචනේ බවට ඔයා පත් වුණොත් උන්වහන්සේ ඔයාට විශ්වාසවන්ත වෙනවා. හalleluya. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඔයා හිතන්න ඔයාට කෙනෙක් විරුද්ධ වුණොත්, ඔයාට මිනිහෙක් විරුද්ධ වුණොත්, ඔයාට ඔයාගේ ගෙදර දෙමාපියෝ, ඔයාගේ සහෝදර සහෝදරයන්, ඔයාගේ ඥාතීන් ඔයාට විරුද්ධ වුණොත් ඔයාට දෙයක් කරන්න පුළුවන්. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ, දේව වහන්සේ ඔයාට විරුද්ධ වුණොත් ඔයා මොනවා කරන්නද? හalleluya. ඔයා දේව වහන්සේගේ වචනයත් එක්ක ඔයා වචනේ තුල ජීවත් වෙන්න. වචනේ ඔයා වචනේ බවට පත් වෙන්න. දේව වහන්සේ අනිවාර්යයෙන්ම ඔයාට විශ්වාසවන්ත වෙන්න යනවා. යේසුස් පිටයි.